ඊට වසර 5000කට පෙර අසුරයන් සහ මනුෂ්‍යයන් අතර දරුණු සටන් පැවති සමයක් විය. එකල ලංකාව ඉතා බලවත් රාජධානියක් විය. අනපේක්ෂිත ලෙස අසුරයන් ලංකාවට දරුණු ආක්‍රමණයක් දියත් කිරීමට පටන් ගත්හ. මේ ආක්‍රමණය මෙහෙය වූයේ භයංකර අසුරනායකයා මහා අසුරයි. මහා අසුරයාගේ බලය අපරිමිතයි. ඔහුට බ්‍රහ්ම දෙවියන් වහන්සේ දිව්‍යමය වරම් ලබා දී තිබුණා. අපි ඉක්මනට ලංකා රාජ්‍යයට ආක්‍රමණය කළ යුතුයි. ඒව සාක්ෂාත් කරා ගැනීමට අපේ යක්ෂ හමුදාව ලංකාව සිව් දිසාවෙන්ම වටලනු ඇය. මා ඔබ වෙත පැවරූ මෙහෙවර සම්පූර්ණ කළාද? අපි ඉක්මනටම ලංකාව ආක්‍රමණය කරන්න සූදානම් වෙනවා. ඔබේ හමුදාව රැගෙන දකුණෙන් ලංකාව වට කරන්න. මගේ නායකයා, ඔබේ බලවත් බලයෙන් අපේ හමුදා දැන් ලංකාවේ දකුණු ප්‍රදේශයට ගමන් කරමින් සිටිනවා. මේ යුද්ධයට නාගලෝකයේ සහයෝගයට මම ඔබට ස්තුති කරනවා. කරුණාකර බස්නාහිරින් ලංකාව වටලෑමට අපට උදව් කරන්න. මගේ ස්වාමීනි, ඔබගේ ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය වෙනුවෙන් අපි නාග හමුදාව බටහිර පැත්තට යොදවන්නෙමු. සටනට සූදානම්. තනිව ඉදිරියට ගොස් උතුරින් පටන්ගෙන ලංකාව විනාශ කරන්න. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබේ යකඩ ගදාවට විශ්ව බලය යොදවන්න. මේ ලෝකයේ මගේ දිව්‍යමය දුන්නේහි බලයට අභියෝග කළ හැකි කිසිදු සත්වයෙක් නැය. මම වේගෙන් නැගෙනහිරෙන් ලංකාවට එනවා. මගේ අසුර හමුදාවත් එක්ක. මේ ආක්‍රමණයට මුහුණ දීම සඳහා ලංකාවේ සැම රණශූරයෙක්ම එක් රැස් විය. අපට මේ යක්ෂ ප්‍රහාරය නැවැත්විය නොහැක. ඉතින් අපි මේකට මොනවද කරන්නේ? මේ යක්ෂයන්ව නවත්වන්න පුළුවන් එකම මිනිහෙක් විතරයි. අපි හැමෝම ගිහින් ඔහුව හමුවෙමු. ඒ කවුද වීරයා? එයාට අපිව බේරගන්න පුළුවන්ද? ඔහුගේ ඇස් උකුස්සෙකුගේ වැනිය. ඔහුට අභියෝගයක් කියන්නේ ක්‍රීඩාවක් වගේ. ඔහු දිනනකන් නවතින්නේ නැහැ. ඔහුගේ නම අසුරාරි. අසුරාරි අසුරයන්ගේ ඝාතකයා. මම දන්නවා ඔයා මෙහෙට එන්නේ ඇයි කියලා. මෙම භූත ප්‍රහාරය නැවැත්වීමට මම උපරිමයෙන් කටයුතු කරමි. ඒ සඳහා මට ඔබේ සහයෝගය අවශ්‍ය වනු ඇත. මිත්‍රයා, ඔබට අවශ්‍ය ඕනෑම සහයෝගයක් අපි ලබා දෙන්නෙමු. අපි ඕනෑම ආකාරයකින් මේ සටන ජයගත යුතුයි. අපේ ජනතාවගේ ආරක්ෂාව දැන් තිබෙන්නේ ඔබේ අතේ. මේවා මහා අසුරයාගේ හමුදා. ඔහු ලංකාව හැම පැත්තකින්ම වට කරලා. මට යුද්ධයට කලින් මගේ ගුරුවරයා හම්බ වෙන්න ඕන. දිව්‍ය දුන්න මතුවන්න. අසුර ප්‍රහාර දිනෙන් දින වැඩි වෙනවා. විශ්ව ශක්ති ආයුධය අසුරයන් අතර වැටුනොත් මුළු ලෝකයටම මහ විනාශයක් වෙයි. අපි හැම විටම මේ බලය ලෝකයේ යහපතට යොදා ගත යුතුයි. මම මගේ සියලු දැනුම ඔබ සමග බෙදා ගන්නෙමි.
ඔයා මටයි මේ රාජධානියටයි කොච්චරනම් ආදරේද කියලා මම දන්නවා. මම පොරොන්දු වෙනවා ඔයාගේ හෙවණැල්ල වගේම ඔයා ළඟ ඉඳලා ඔයා මගේ ශක්තියේ කොටසක්. මගේ හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම ඔයා ඉන්නවා කියලා මම දන්නවා. අපි හිතන තරම් මේ යුද්ධය ලෙහෙසි නැහැ. අපි හොඳ සූදානමකින් සටන් කළ යුතුයි. අපිට මේ යක්ෂයාගේ බලය බිඳලා දාන්න ඕනේ. ඔයාලා ඔක්කොමලා ඔයාලගේ මැජික් ආයුධ ගන්න. අපි මේ යුද්ධය දිනිය යුතුයි. ඔයාට මාව පරාද කරන්න බැහැ. මට අමරණීයත්වයේ වරය තියෙනවා. මරණය කියන්නේ හැමෝටම පොදු ඉරණමක්. අපි මේ ලෝකෙට ආව වගේම අපේ වෙලාව ආවම අපි යන්න ඕන. අසුරාරිට මහා අසුරාව පරදවන්න බලය තියේවිද? මහාසුර බලබිඳ හෙළු ලක්දරිනී රකිනාවිරු අසුරාරී රණශූරී මහාසුර බලබිඳ හෙළු ලක්දරිනී රකිනාවිරු ලක්මවගේලයේ ගැහෙනා හදවී අසුරාරී නුබයේ විරු ගිනිදලු මැදින් එදා අසුර සේනා හමුවේ මායා බලෙන් නැවූ දෙනුවන් රවටනරුවේ සතුරු බල මුලා කර රුදුරු රකුසන් පැරදුවේ ලක්මව අසුරාරී රුණශූරී මහාසුර බලබිඳ හෙළු ලක්දනිනී රකිනාවිරු සවියක් වී ළඟින්ම හිඳිනා පෙම්වතියගේ සෙනේ නැන බලයෙන්
අසුරාහරි නුඹයියේ යෝධ බල මහා පව්